idiomatic expressions ගැන. idiomatic expressions කියන්නේ මොනවද? ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා වාක්‍ය ඛණ්ඩ වර්ගයක් phrases තියෙනවා. එතකොට idiomatic expression එකක ඉංග්‍රීසි වචනේ අපි පරිවර්තන කරගත්තොත් අර්ථයක් ගන්න බෑ. ඒ වාක්‍ය ඛණ්ඩෙට idiomatic expression එකක ඒ වාක්‍ය ඛණ්ඩයට අනන්‍ය වූ ඒකටම ආවෙනික අර්ථයක් තියෙනවා. ඒතොර ඉංග්‍රීසි භාෂාවේ ගොඩාක් මේ කතා කරන භාෂාවේදී මෙන්න මේ idiomatic expressions භාවිත කරනවා. අපි මේවා යම් තාක් දුරට දැනගෙන සිටීම වැදගත් වෙනවා. හරි. ඒතොර මම කියව වාක්‍ය නැවත මතක් කරන්න. I am on cloud 9 of your success. On cloud 9. මේක තේරුම මොකද්ද? මේක තේරුම තමයි extremely happy. අතිශයින්ම මම සතුටටපත් වෙනවා. extremely happy. I am on cloud 9 of your success. ඔබගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් මම අතිශයින්ම ප්‍රීතියටපත් වෙනවා. ඒතර මම අද කියලා දෙන්නම්. අද කතා කරන්න වලත් එක්ක idiomatic expressions කීපයක් ගොඩක් තියෙනවා කීපයක්. miss the boat. miss the boat. miss the boat කියන්නේ miss an opportunity. ඒ කියන්නේ අවස්ථාවක් මගහැරනවා කියන කතන්දර. අවස්ථාවක් මගහැරනවා කියන එක තමයි miss the boat කියන්නේ. එතකොට on cloud 9 කියන අපි සාකච්ඡා කරා extremely happy අතිශයින්ම සාර්ථකයි. once in a blue moon. once in a blue moon කියන්නේ rarely කලාතුරකින්. piece of cake පහසු වැඩක්. piece of cake පහසු වැඩක්. ඊළඟට an elephant's memory. an elephant's memory a very good memory. හොඳ මතකයක්. speak and span neat and clean. ඒ කියන්නේ හරිම පිළිවෙලයි පිරිසුදුයි. ඊළඟට heart of gold a very kind and generous. ඊටාම කරුණාවන්තයි ත්‍යාගශීලී. heart of gold. under the weather ඒ කියන්නේ ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. under the weather. hit the sack කියන්නේ නින්දට යනවා. hit the sack නින්දට යනවා. එතන මම පොඩි වාක්‍යයක් එක්ක මේ උදාහරණ නැවත මම ඉක්මනින් කතා කරන්න. miss the boat අපිට ගන්න පුළුවන් මෙහෙම එකක්. if you don't apply today you will miss the boat. අද ඔයා අයදුම් නොකොලොත් හොඳ අවස්ථාවක් මගහැරේවි. තව එකක් ගත්තොත් අර මම ඉස්සෙල්ලා කිව්වේ I am on cloud of your success. ඔබගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. once in a blue moon මෙහෙම කියන්න පුළුවන්. I go on a picnic once in a blue moon. මම විනෝද ගමනක් කියන්නේ කලාතුරකින්. once in a blue moon කියන්නේ රෙයාලිනේ. piece of cake. දැන් මේ දවස්වල A-level exam එක. අපි ගායන ළමයික හංගුවොත් එමනේ. හංගුවොත් how is the exam? එයා කියන්න පුළුවන් it's a piece of cake. හරිම පහසුයි. an elephant's memory. හොඳ මතකයක්. අපිට කියන්න පුළුවන් you have got an elephant's memory. ඔයාට හොඳ මතකයක් තියෙනවානේ. ඊළඟට අපි under the weather කතා කරේ නෑ. ඊට කතා කරා hit the sack. hit the sack. don't go hit the sack early. don't go hit the sack early. තොර මෙන්න මේවා තමයි idiomatic expressions කියන්නේ. ඒ වගේම හරි ලස්සනයි. ඒතකොට අපිට පුළුවන් අපේ කතා බහේදී දන්න කෙනෙක් එක්ක විතරක් මේ idiomatic expressions දාන්න අපේ කතාව ටිකක් ලස්සන වෙන්න පුළුවන්.